උරුඳුන්න ඕන තුරාට කමන්නේ කොහොමරි මම මේ බැංකුව මංකොල්ල කාලා මුන් දෙන්නවා කපලා ෂේප් එකේ මගේ ගේම මං ගහගෙන යනවා සල්ලි හොයන්න ලේසි ක්‍රමේ දැන් මුන් දෙන්නට ගැහුවට පස්සේ ඉවරේ කතාව කෙලින්ම මට සල්ලි ටිකක් අරගෙන පිස්තෝලයක් හොයාගන්න ඕනේ පිස්තෝලයක් අරගත්ත පස්සේ වැඩි හරිනේ මල්ලි කෑ ගහලා ඌවෙන්න පාරද කෑ ගහුවොත් මරනවා හරිද මගේමෙන් දෙන්නේ මාත් ගේමෙන් ඉන්න ගානදරණින් අරුවට ගැහුවා වගේ හරිද අඩෝ මට ගහන්න මට ගහනවා මැරලා යන්න එනවා මෙතන මාත් එක්ක හැප්පෙන්න අප්පඩිසිරි බෙල්ලෙක් ගැහුණේද දූපන් බෝතු වන්න වෙනව දැන් නා හෙලෝ කසු ඔඩු මාර කේස් එක බා මම මේ හන්දිර පොඩක් ආවා මම පොලිසියෙන් පැන්නුවා ඔව් ටු කියලා සද්ද ඇහුවා එකපාරට මම දිව්වා බීච් එකේ ආවට අපි පතර කවුරුත් එන්නේ නැහැ මේ බීච් එකේ ආවට එන්නේ නැහැ ෂුවර් නේ හරි එලකිරිය එලන් එලකිරි ඕ පට්ට කේස් එක ආට්ටු කරලා කවුරු හරි අපිව නේ කරන්නකෝ මම බොල් වැඩේ අයියෝ දැන් මගේ ළඟින් හිට බුන්ටක් මට බොරු කියන්න වෙලා ෂිට් අපරාධ මං මේ බැංකුව මංකොල්ල කන්න ගියේ හැබැයි මම බැංකුව මංකොල්ල කනවා කියලා දැනගෙන අමු මේක කරන්නත් දන්නේ බලමු අමු කරන්නත් දන්නේ සමහර විට මේට මගේ අයියලා එකදර මෙහෙ ඇවිල්ලා පදිංචි වුණොත් මට අරුන් කට්ටියගේ මූණ දකින්න වෙන්න යන්න එක හොඳයි එතකොට මට අරුන්ගෙන් බේරෙන්න පුළුවන් කොහොම හරි අපි තවස් ආයකට තමන් මෙහෙ ඉන්නවා සත්‍ය නැතුව ඉන්න ඕනේ පාඩුවේ බංකුවක් මං කොල්ලගේ කන්න ගියා කියලා තේරෙන්නේ නැතුව අයියේ කවුද ඇවිල්ලා ඉන්නේ ඒ මම මල්ලි සවිස් කුමාර් මල්ලි පොඩගෙන මං එන්න මොකෝ එකපාරට මෙහෙ එන්න මතක් වුණේ ඇයි එහෙම අහන්නේ මම යන්න ඕනද නෑ දැන් තමුසෙට මේ මතක් වෙන්නේ ඉතින් කොච්චර කාලයකට පස්සේද හරි එම කියන්න එපා අයියා යන්නානේ ඉතින් අපි ඉතින් බොක්කෙම බහැලා වැඩක් කරන නිසා අපිට ඔයාලා මතක් වෙන්නේ කොට කාලකින් මොනවා කරන්නද මොනවද කියනවා කොයි බොක්කෙම බහැලා කරන වැඩ ඒවා ඉතින් අයියට බලා ගන්න පුළුවන් මේ අපි හොඳට කාමර සැප ගයක් හදලා කාමර වල ඉති බලා ගන්න පුළුවන් මේ අයියට ඒක අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ තමුසෙලා වෙන්න දේවල් මොකක් හරි ජලතර වැඩක් කරනවා කියලා නම් දන්නවා තමුසෙ ඒක එක්කම නැහැ අපි යන්කෝ අතරට තමුසෙන් කොච්චර කිව්වත් හරියන්නේ නැහැ තමුසෙ පොඩි වෙලා ටීවී එක බලවල ඉන්නව මේ අපේ අම්මා දැන් කෑම හදනවා හරි එහෙනම් මං එන්නකෝ තණ්ඩර නිවුස් ටිකක් දාන්න ඕනේ සපෝර්ටියා බැංකුවක් මංකොල්ලක පුද්ගලෙක් ඉතාමත් ඉවේගෙන් දුවගොස් තැනැත ඔහුගේ මූණ ලාවට ෆොටෝ එකක් ගැසී තිබෙන නිසා ඔහු හරියටම අඳුනා ගැනීමට නමුත් බැරි විය එනිසා මෙන්න මේ ඡායාරූපයේ සිටින කෙනා අපිට එතන ගහලා තියෙන දෙනෙක්ට ගහලා තිබෙනවා දැන් සේවය කරන බැංකුවේ දෙසෙක්ට ඊට පස්සේ එල්ලෙක්ගේ හදි තමයි ඔහු දුවලා ඉතමත් මේකින් දුවලා ඔක්කොම සිසිරි කැමරා වල තියෙනවා ඒ හොරාගේ මූණ තියෙනවා අපිට මෙතන මෙයාව දැක්කොත් හරියටම කියන්න අපිට අයියෝ මගේ මූණේ සිසිරි කැමරාව එකේ තියෙනවානේ පරාදි මට අර විශ්නුන දාන් යන බුද්ධි